මේ පින්කමේ මූලිකම අරමුණ වෙන්නේ විනයානුකූල දෝතින් සැකසූ අටපිරිකර 500ක් මහරහතන් වහන්සේලා 500 නමකට පූජා කරනවා කියන අරමුණින් මේ පින්කම සිදු කෙරේ. එතකොට විනයානුකූල අටපිරිකරක් කියන්නේ මොන වගේ එකක්ද? විනයානුකූල භාවය කියන්නේ මොකක්ද? අටපිරිකරක ඒ කොටස් අට පිළිබඳව වෙන වෙනම ගත්තාම එහි විනයානුකූල භාවය එහෙ නැත්නම් නිවැරදි භාවය නිවැරදිව භික්ෂුන් වහන්සේ නමකට ප්‍රයෝජනීය ගැනීමට නම් ඒ අටපිරිකර තුල තිබිය යුතු පාත් සිවුරු අඳන ආදී කුමන ආකාරයකින් තිබිය යුතුද කියන කාරණා අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වතුන් මේ පින්කම ගැන දැනුවත් වෙලා අවබෝධය ඇති කරගෙන ඒ පින්කමට සම්බන්ධ වෙනකොට ඒකේ තමන්ට ලැබෙන ආනිසංස ප්‍රමාණය වැඩි. ඒ හේතුව අපි මොනවද දන්නේ නැතුව පින්කමට සම්බන්ධ වුණාම කුසලයක් සිද්ධ වෙනවා. නමුත් ඒ කුසලයේ අවබෝධයෙන් යුක්තව කරනකොට ඒකේ අර පාරමිතා වැඩෙන ස්වභාවය, ඒකේ පින කුසලයේ තමන්ගේ සිතේ පින් කුසල වල ශක්තිමත් භාවය, බලවත් භාවය වැඩි. ඒ නිසා මොකද්ද මේ දෝතින් සැකසූ වටපිරිකර පූජා කියන්නේ? අපි ඒකේ අරමුණ තමයි අපි සියතින්ම විනයානුකූල අටපිරිකර 500ක් සකස් කිරීම. අපිම වෙහෙස මහන්සි වෙලා ඒවට නිවැරදි සුදුසු රෙදි සිවුරු රෙදි අරගෙන ඒවා සකස් කරලා ඒවා විනයානුකූලව චීවර සකස් කරලා පාත්‍ර කළු කරලා නිවැරදි ආකාරයෙන් අටපිරිකරක් සකස් කරලා ඒ අටපිරිකර ස්වාමීන් වහන්සේලා 500 වඩම්මනවා මහා රහතන් වහන්සේලා අරමුණු කරගෙන. එහෙම 500 නමක් වඩම්මනවා. උන්වහන්සේලාට දාන සපයලා දෙනවා. ඒ වසවිස නැති ඊටාමත් ගුණානුභාවයෙන් යුක්තව ගුණාත්මකව දාන සකස් කරලා උන්වහන්සේලාට දාන පූජා කර ගැනීමද සිද්ධ කරනවා. ඒ වගේම උන්වහන්සේලා වැඩම කිරීම සඳහා අසුන්න වෙනම සකස් කර ආසනයක්, මේසයක්, පුටුවක් මේවා මේ පින්කමට ඇතුළත්වම වෙනම සකස් කරලා ඒ පින්කමටම සම්බන්ධ කරලා ඒ ආසනද ඒ ස්වාමීන් වහන්සේලාටම පූජා කිරීමට සලස්වනවා. ඒ වගේම උන්වහන්සේලා වඩම්මන්න මේ පින්කම අරමුණු කරලම විශේෂ මුතු කුඩ සකස් කරලා මේ පින්කමට සම්බන්ධ වෙන ආකාරයෙන් ඒවා සකස් කරලා ඒ මුතු කුඩ 500කින් මහරහතන් වහන්සේලා 500 නමක් වඩම්මලා උන්වහන්සේලාට සුවසේ නිදහසේ දානේ වළඳන්න සපයලා දීලා ඉන් අනතුරුව ඔබ අප එකතු වෙලා සකස් කරන ලද මේ උත්තම අටපිරිකර උන්වහන්සේලාට මහරහතන් වහන්සේලාට කරන පූජාවක් හැටියට සලකාගෙන මේ පූජා කිරීම සිද්ධ කරනවා. ඉතින් ඕක තමයි මේ පින්කම. එතකොට අපිට මේකේ දකින්න ලැබෙනවා අටපිරිකර 500ක් මහරහතන් වහන්සේලා 500 නමකට එක මොහොතක අපිට මේ දෑතින් දැක බලා ගන්න අනුමෝදන් වෙන්න දර්ශනය වෙන්න පුළුවන් ඉතාම දර්ශනානුත්තරය ශ්‍රවණානුත්තරයක් අපිට දුර්ලභව ලැබෙන කුසල සිතක් අපිට උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. අපිට සාමාන්‍ය ඕනම කෙනෙකුට දෙන්නෙක් තුන් දෙනෙක් හරි එකතු වෙලා නිවැරදිව අටපිරිකරක් සකස් කරලා ස්වාමීන් වහන්සේ නමකට 19කට 29කට පූජා කරන්න පුළුවන්. 39කටත් පූජා කරනවා ඔබ දැකලා ඇති. නමුත් 500 නමක් කියන්නේ සාමාන්‍ය විශාල ප්‍රමාණයක්. අපි දැකලා නැති දර්ශනයක්. ඒකට ඒකේ අපිට ඇති වෙන කුසල් ප්‍රමාණය ප්‍රමාණ කරන්න බෑ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මේ පින්කම හැමෝම සම්බන්ධ කරගන්නේ. මේක එක්කෙනෙකුට දෙන්නෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. අතීතයේ භික්ෂුන් වහන්සේලා 1500 1200ට
දානට ආරාධනා කරලා හැමෝම සංවිධානය වෙලා එබඳු දාන ආදී පින්කම් කර බව අපිට බුද්ධ ශාසනයේ අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා අන්න ඒ විදිහට ඊටාම පිරිසුදුව විනයානුකූලව සකසපු වද පිරිකර තමයි පූජා කරන්නේ. දානෙත් ඒ වගේම උන්වහන්සේලාට ප්‍රණීතව ගුණාත්මව කැපසරු ආකාරයෙන් සකසනවා වගේම උන්වහන්සේලාට වෙහෙසක් නැතුව සුවසේ වළඳන්න තැන් වල අසුන් පනවල අරණ්‍ය සංඥාවෙන් නිදහසේ තමන්ට වළඳන්න පුළුවන් ආකාරයට ඒ භූමි සකස් කරලා තමයි මේ පින්කම කරන්නේ. ඉතින් ඒ නිසා මේ හැමදෙනාටත් ඒ පින්කමට ආරාධනා කරමින් ඒවට සම්බන්ධ වෙමින් අපිට මේ සසර ගමන නිමා කරගන්න පාරමී පුරා ගන්න පුළුවන්කම තියෙනවා.